යාළුවනේ අද අපි යන්න යන්නේ ඉතා භයානක හොල්මන් ගෙදරකට තමයි. ඉතින් යාළුවනේ අපි අද ඉතාම පැරණි ඒ කියන්නේ අවුරුදු ගාණක් පැරණි ගෙදරක් තමයි. ඉතින් නැතේ ගෙදර බලන්න තමයි අද මේ යන්න යන්නේ අපි. ඉතින් භයානකයි. ඉතින් හොල්මන් ඉන්නවා කියනවා. ඉතින් ඇත්තටම ඉතින් ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි ගිහිල්ලාම බලමු. ඉතින් මාත් එක්ක අද යනවා මගේ යාළුවා නිපුන් මල්ලි. ඉතින් මම ඔයාලට හඳුන්වලා දෙන්නම්. නිපුන් මල්ලි හායි. ඉතින් අපි මේ එක්ස්පීරියන්ස් එක ගන්න ගිහිල්ලා බලමු. ගිහිල්ලාම තමයි ඔයාලට කතා කරන්න ඕනේ. මොකද මං ගිහිල්ලා නැහැ තාම. ඉතින් මෙයාලත් එක්ක යන පළවෙනි පාර අපි ගිහිල්ලා බලමු. ඊළඟකෝ ප්‍රසන්න අයියා. ප්‍රසන්න මල්ලි. ඉතින් අපේ මල්ලි එක්ක යනවා තවත්. නේ අපි තුන් දෙනා තමයි අද යන්නේ. ඉතින් බලමු නේ මොනවා වේද. ඉතින් අපි ගිහිල්ලාම බලමු මේ එක්ස්පීරියන්ස් එක ඔයාලට ඒ විදිහටම දෙනවා. ඉතින් අපි ගිහිල්ලාම බලමු. දැන් අපි යන්න ඉතින් දැන් සෑහෙන වෙලා ගිහින් තියෙන ඉතින් අපි ගිහිල්ලාම බලමු ඉතින් කොහොමද එක්ස්පීරියන්ස් එක ඔයාලට ගෙනවා. ඉතින් පාළු පැරණි ගයක්. ඉතින් අපි ගිහිල්ලාම බලමු කොහොමද ඉතින් හොල්මන් ඉන්නවා කියලා තමයි ගමුන් ඉඳන් කියන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා බලන්න. ඉතින් දැන් අපි යන්නේ තමයි. ඉතින් අපි එහෙනම් ගිහිල්ලාම බලමු යාළුවනේ. ඉතින් යාළුවනේ අපි තැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතින් එන කාල් වලින් දෙහිලා තියෙන යන්නත් බෑ. ඉතින් අපි වෙන තැනකින් තමයි දැන් යන්නේ. මෙතන යන්න බෑ. ඔයාලට පේනවා ඉතින් මම පෙන්නන්න යන්න බෑ. කාල් වලින් දෙහිලා තමයි තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු වෙන තැනක් තියෙන කොහොම හරි කාලෙකින් සිංගල හරි තමයි යන්න හදන්නේ. ඉතින් ඔයාලට පේනවාද පැරණි බව කොහොමද කියලා. මෙතනින්ම පේනවා ඉතින් යන්නවත් තැනක් නැහැ. ඒ තරම් පාළු වෙලා තියෙන්නේ. කාල් වලින් දෙහිලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ඔයාලට ගිහින් පෙන්නන්න. අපි කොහොම හරි ගිහින් ඔයාලට මේ එක්ස්පීරියන්ස් එක පෙන්නනවා. ඉතින් එහෙනම් යාළුවනේ අපි ගිහිල්ලාම බලමු. ඉතින් යාළුවනේ අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති කොහොමද ඉතින් කියලා. ඉතින් මෙතනින් තමයි අපි යන්නේ. අද මේ ගමන මෙතනින් තමයි දැන් යන්නේ. මෙන්න මෙතන තමයි පාර අපට හම්බුනා යාළුවනේ. ඔයාලට පේනවා ඇති මෙතනින් තමයි යන්නේ මේ. තාම කැලේ ඉතින් තියමලා ගහුවත් පේනවා. ඉතින් ඔයාලට පෙන්නන්න මම තියමලා ගහුවත් පේනවා කොහොමද කියලා. ඉතින් මෙතනින් තමයි අපි යන්නේ යාළුවනේ. ඉතින් අපි ගිහිල්ලාම බලමු කොහොමද කියලා. ඉතින් අපි දැන් යන්න තමයි මෙතනින්ම තමයි දැන් යන්නේ. ඉතින් ගිහිල්ලාම පෙන්නන්නම් ඔයාලට යාළුවනේ. ඉතින් යාළුවනේ අපි අද ඇවිල්ලා ඉන්නේ දැන් මේ යන තැන පාර තමයි. ඉතින් ඔයාලට පේනවා ඇති තාම කැලේ ප්‍රදේශයක් තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් තමයි අද ගමනාන්ති දැන් යන්නේ අපි. ඉතින් මෙතනින් තමයි කැලේ ඇතුළට යන්න ඔයාලට පේන්නේ සෑහෙන කැලයක් තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඉතින් මං ඉතින් අපේ නිපුන් මල්ලිත් ඉන්නවා. ඉතින් නිපුන් මල්ලිත් එක තමයි අද මේ ගමන යන්නේ. ඉතින් දැන් තාම ළඟයි. ඉතාම ළඟයි. ඉතින් මේ පේන ඇති ඔයාලට සෑහෙන කැලයක් තියෙන. ඉතින් දැන් ඉතින් අපි යන්න තමයි යන්නේ. ඔයාලට පේනවා ඇති පට්ටම කරුවලක් තමයි තියෙන. ඉතින් සෑහෙන කැලේ අපි ගිහිල්ලාම බලමු කොහොමද කියලා එක්ස්පීරියන්ස් එක ඔයාලටම අපි අරන් පොඩි සද්දත් ඇහෙනවා යාළුවනේ. දෙන්න යාළුවනේ. මුලටම තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් සද්ද ඇහෙනවා. ඒකට යන්න දෙන්නේ නැති තත්ත්වයක් තමයි තියෙන්නේ යාළුවනේ. දැන් සද්දයක් මල්ලි යාළුවනේ අපිට සද්දෙකුත් ඇහුණා. ඉතින් දැන් නම් ඉතින් තාම භයානකයි. ඉතින් අපි ගිහිල්ලාම බලමු කොහොමද කියලා බලන්න යාළුවනේ. යන් ඉතින් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් යාළුවනේ අපිට පාළු ළිඳකුත් හම්බුණා. දැන් ගේ කාවටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ළිඳුත් මෙන්න ගේ කාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් කොහොමද කියලා බලමු. ඉතින් පරණම ගයක් ඉතින් ගේ කාවට ඇවිල්ලා තියෙන්නේ. අපි ඉතින් ගිහිල්ලාම බලමු. බලමු ඉස්සෙල්ලාම ගිහින් ළිඳ ගාවට ගිහින් බලමු. ඉතින් මේ පුකුත් තියෙන මිසි කරලා දාලා පරණ පුකුවය පාරම කැමරාවල වෙන ඉස්සර පාවිච්චි කරපු වලන් ඉඳන් තියෙනවා. ඉතින් පෙන්නන්නම් කැම් එකට.
ඔයාලට පස්සේ හරි වීඩියෝ කියනවා පොඩක් දැන් තමයි බය වෙලා ඉන්නේ. ඉතින් වීඩියෝ එකේ ඉතින් කටනවා ඇහෙනවා සද්ද ඇහෙනවා. ඉතින් අපට අපි ලිඳ ගාවට කොහමද දෙකාවට කොහමද ලං වෙනවා. ඉතින් අපට සද්ද බද්ද ඇහෙනවා. ඉතින් ඇත්තටම සද්ද එනවා. ඉතින් අපට බය වෙයි අපිත් එක ගහනවා. ඉතින් බලමු. තා කුලඟකුත් එනවා සද්දෙකුත් එනවා. අපි ගිහිල්ලා බලමු එක්ස්පීරියන්ස් එකක් දෙන්න. ඔයාලට පේන හැටි මේ වලම් කෑලි එහෙම තියෙනවා. ඉතින් භයානකයි. ඔයාලට නිද පේනවා දකින්න ඇති. ඔයාලට ටෝච් එක ගන්න පුළුවන් නම් අර සද්ද දෙකක් ඇහුණා. ලිඳ ගාවටවන්නේ ඔව්. අපි ලිඳ පෙන්වන්න යාළුවනේ. පොඩ්ඩක් එකපාරේ දෙන්නත් බෑ ඉතින් යාළුවනේ මේ තමයි ලිඳ. මෙන්න ලිඳ ඉතින් නිපුම් මල්ලි ඉතින් එන හොඳ මේ කියන්නේ හොඳ ශක්තිමත්ව බැඳපු ලිඳක් තමයි පරණ. ඉතාලත් තාමත් එහෙම ගල් ගෙඩිය වායේ තියෙන ගල් ගෙඩිය වායේ තියෙනවා. ඉතින් ඉස්සරම් බැඳපු ලිඳක්. ඔයාලට පේන විදිහ බොරුවක් නෙමෙයි අපි හරි දෙන කැලයක් නැද එන කැලයක් මැද ඉන්නේ. වටේටම කැලේ කැලේ ඉන්නේ. වටේටම ලොකු ගස් තියෙනවා. ඉතින් හැම තැනම කැලේ පරණම ලිඳක්. ඉතින් නිපුම් මල්ලි හොඳට ශක්තිමත් තියෙන ඉරක්වත් ගිහිල්ලා නැහැ. මේ අපි අතනින් දැක්ක ගේමේ එන විශාල ගෙදරක් විශාල ගයක් යාළුවනේ පේන ඇති. අපි ගිහිල්ලා බා අපෙත් නැගේ හිරි වැටෙනව නේද මල්ලි? ලිඳ ගාව ඉන්න යන්න හදන්නේ යාළුවෝ. අපි ලිඳ ගාව ඉදී. අපි දැන් ගේ යන්න තමයි හදන්නේ. ඔයාලට පේන ඇති ගේ එක්ස්පීරියන්ස් එකක් වෙයිද දන්නේ නැහැ. ඌ කියන අධ්‍යයනදී ඔයාලට ඉතින් මෙන්න ගේ අපි ගේ පිටිපස්සේ ඉන්නේ. ඉතින් පාළු ගයක් අපිට තමයි. අතනින් ඇතුළට බැරි වෙයි. එතනින් ඇතුල්ෙන්න බෑ. පේනවද අන්න පේනවද එතන එතන දොරන්නේ තියෙන්නේ දොරක් මම කියන්නේ දිනයක් පායි වායේ තමයි නිකන් තියෙන්නේ. කඩලා නිකන් ඇතුළට කැඩිලා වගේ තියෙන තැනක් තියෙන්නේ. මෙතනම දොර තියෙනවා. මේ අපි ජනෙල් වගේ තියෙනවා. අපි බලමු. ඕ ලොකු ගහකුත් තියෙනවා. අද්දත්තෙන් තියෙනවා තම මල්ලි එන පාළු ගහක් තමයි ලොකු. ඉතින් විශාල ගහක්.